අද උදේ මෙව්වේ අල හොදි හදලා ඇඹරැල්ල හදලා දඹල තෙල් දැම්මා. දවස්වල ඉතින් අපිට ඇත්තටම වහිනවා. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට සුබ දවසක්. හොඳටම වහින දවස් මේ දවස් ඉතින් හැමෝටම වහිනවා ඇති මං හිතනවා. ඉතින් ඔයාලා හරි පරිස්සමෙන් ඉන්න. ඉතින් මේ මගේ හස්බන්ඩ්ට මේ දවස්වල ඉතින් එයා ගෙදර තමයි ඉන්නේ. යාට ජොබ් එක කරගන්න බෑ වහින හින්දා. ඉතින් ගෙදර තියෙන වැඩක් කරගන්න කියලා තමයි මේ හදන්නේ. ඉතින් අපේ ගෙදර තියෙන ප්‍රධාන දොර අර අරිනකොට වහනකොට ටයිල් වල ගෑවිලා හීරෙනවා. ඉතින් හස්බන්ඩ් කිව්වා ගෙදර ඉන්න එකේ ගෙදර වැඩක් හරි කරන්න ඕනේ කියලා ඔය දොර ගලවලා එයා ගයින්ඩරයක් දාලා ඒක පොඩ්ඩක් ගෑවා. ඉතින් අපේ ගෙදර තියෙන්නේ ඇත්තටම පරණ දොරක්නේ. ඉතින් ලොකු විදිහට ඒක මේ අලුත් වැඩියා කරන්නත් බෑ. ඉතින් පුළුවන් විදිහට ටයිල් වල නොවැදෙන විදිහට එයා ගයින්ඩරේ දාලා කපලා ඉතින් හදාගත්තා. එයා ඒක කරන අතරතුරේදී මම කුස්සියේ පොඩි වැඩ ටිකක් කරගන්න තමයි හදන්නේ. මොකද මගේ මේ ලුණු දාන බාස්කට් එක පැලිලා. මම ප්ලාස්ටික් කොළ පාට එකක තමයි දැම්මේ. මම ඔයාලට ඒක පෙන්නුවත් එක්ක ඒක ගෙනහල්ලා ලුණු ටික දානවා. ඉතින් දැන් ඒක පැලුණාට පස්සේ ඒකට ලුණු දාන්න බෑ. ඉතින් මම කල්පනා කරා දැන් ලුණු දාන්නම් මොකක් හරි ඉපේ. එතකොට මට මතක් වුණා ගෙදර මල් පෝච්චි දෙකක් තියෙනවා කියලා. මේක මම ඇත්තටම ගත්තේ ලේඩි ජේ එකෙන්. ඉතින් ලොකු ගාණක් වුණෙත් නෑ. ඉතින් මට හිතුණා මේක ගත්තනම් මට ලුණු ටික දාගන්න පුළුවන් කියලා. අර සිදුරුත් තියෙනවනේ. සිදුරු තියෙනකොට අර ඒකේ වාතාශ්‍රයත් යනවා. ඉතින් මම ඒක අරගෙන මේ විදිහට ලුණු දාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මගේ ප්ලාස්ටික් ඒ කූඩේ ඇත්තටම කැඩිලා අර මේවකින් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මං මල් පෝච්චියට මේ විදිහට ලුණු ටික දාගත්තා. ඉතින් ඒකෙන් ඇත්තටම මේ කිචන් එකට අමුතු ලස්සනකුත් ආවා. ඉතින් ඔයාලත් බලලා කියන්නකෝ ඇත්තටම මට ගෙදර තියෙන දේකින් මට පුළුවන් විදිහට මේ ලුණු දාගන්න පෝච්චිය හදාගත්ත එක ලස්සනද නැද්ද කියලා පහලින් කමෙන්ට්ස් එකකුත් දාගෙන යන්න. ඉතින් ලුණු මට හිතෙනවා මේ පෝච්චියට මේ කිලෝ 2ක් වගේ දාන්න පුළුවන් කියලා. ඊළඟට අර මම කටින් බෝඩ් දෙක දාගන්න ගෙනාවනේ. ඒකට කටින් බෝඩ් දෙකක් දාලා මේ විදිහට මේ ලස්සන කරගත්තා. ඉතින් මේ ටික දවසකට කලින් ගෙනාව කාපට් කෑල්ලක් අර දැල වගේ මේක හස්බන්ඩ්ට තමයි ගෙනාවේ. ඉතින් මන් දැන් ඒකෙනුත් මේ විදිහට කිචන් එකට කෑල්ලක් කපාගත්තා. YouTube channel එකක් තියෙන කාමින්දයා නිමන්තිකා නංගි එයා තමයි. ඒ නංගා මගෙන් අහලා තිබ්බා අක්කේ ඔයාගේ ලිප ගැන කියන්න කියලා. අනේ නංගා මේ මම කියන්නේ මගේ අදහස්. ඉතින් මේ ලිප පාවිච්චි කරන තව කෙනෙක්ගේ අදහස් කොහොමද කියලා දන්නේ. ඉතින් මගේ ඇත්තම අදහස් තමයි මම මේ ඔයාට කියන්නේ. මේ ලිප ගන්න ඉන්නවනම් ඇත්තටම දෙපාරක් හිතන එක තමයි හොඳ. මේ ලිප එහෙම නරක නැහැ. අර මේක ටිකක් මලකඩ කනවා. ඉතින් ලොකු කාලයක් පාවිච්චි කරගන්න බෑ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ වුණාට මම නම් පුළුවන් තරම් කාලයක් පාවිච්චි කරනවා. මොකද මම දීලා ගත්ත මුදල් වලටත් වටිනාකමක් තියෙන්න එපේ. මේ දකින්න මේ ප්ලේට් එකේ මේ පතුරු වගේ ගැලවෙනවා. ඉතින් ඇත්තටම මේ මලකඩත් කනවා. මේ පේනවා ඇති ඔයාලට මේ මලකඩ කනවා මේක. ඉතින් මම මේ අර තීන්ත එහෙම ගෑවත් බෑ. මේක මේ පාවිච්චි කරන්න අර මලකඩ කන්න ගන්නවා. මේ තියෙන්නේ ඔයාලට දැන් දකින්න ඇති මේ වගේ මේ පොඩි පතුරු එහෙම ගැලවෙනවා. අර අතට එනවා මේ වගේ. ඉතින් හේදුවත් කරත් මේ තීන්ත ගෑවත් ඒ පතුරු ගැලවි එනවා. මේකේ අර මේ කළු ප්ලේට් එකේ මේ මැද මේ අර දිරලා වගේ හිල් තියෙනවා. අර ගෑස් එක ගැහුවාම සමහරලාට මැදින් අර ගෑස් එක එනවා අර කළු ප්ලේට් එක මැදින්. ඉතින් මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මලකඩ කන එක. ඉතින් මම මේක ගන්න ගිය වෙලාවේ ඒ සේවක මහත්මියගෙන් ඇහුවා ඇත්තටම මේක මලකඩ කයිද කියලා. ඉතින් එයාලා කිව්වා මට යම්කිසි දවසක ඇත්තටම මලකඩ කයි කියලා. ඉතින් මං ඒ වුණත් මට ලිප් 4ක අවශ්‍යතාවයක් තමයි තිබ්බේ. ඉතින් ඔයාලා දකින්න ඇති මේ මලකඩ කන කාලා තියෙනවා.
ඉතින් මට ලොකු මුදලක් දීලා ලිප් 4ක ලිපක් ඒ වෙලාවේ ගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඉතින් මට අතේ තියෙන මුදලට හරියන තමයි මම මේ ලිප ගත්තේ. ඉතින් මේ කෑලිත් මලකඩ කනවා. ඉතින් මට හිතුණා තව කෙනෙක් මේ ලිප ගන්න ඉන්නවනම් ඉතින් අපරාධනේ සල්ලි ඇත්තටම තව කීයක් හරි එකතු කරගෙන ඉතින් ඇත්තටම හොඳ ලිපකට යන්න පුළුවන්. මොකද ලිපක් මලකඩ කනවා කියන්නේ ඇත්තටම ඒ ලිප මේ වැඩක් නැහැ. ඉතින් අපි දෙයක් සල්ලි දීලානේ ගන්නෙ. ඒක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න එපේ. මගේ ඇත්තම අදහස් මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් මේ ලිප පාවිච්චි කරන තව කෙනෙක්ගේ අදහස් කොහොමද කියලා කියන්න දන්නේ නැහැ මම. ඉතින් මගේ අදහස් තමයි ඉතින් නංග මං ඔයාට කිව්වේ ඉතින් දැන් මේ විදිහට ඔක්කොම ලිපත් මම පිරිසුදු කරගත්තා. කිචන් එක පොඩ්ඩක් පොඩි බඩු ටිකකුත් එකතු කරලා ලිපත් මේ විදිහට ඉතින් පිරිසුදු කරගත්තා. ඉතින් ලිප ගැන කියන්න කිව්වා හින්දා ලිප පිරිසුදු කරන වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මගෙන් කමෙන්ට්ස් එකකින් අහලා තිබ්බාම මං ඉතින් ඒ දේ උපරිම උත්සාහ කරනවා ඉතින් පෙන්වන්න. ඉතින් සමහර දේවල් තියෙනවා මට පෙන්වන්න බැරි වෙච්ච දේවල් අර මගේ රැක් එක තාම හස්බන්ඩ් බඩු ගෙනාවේ නෑ. ඉතින් ඇත්තටම ඒ රැක් එක හදන්න ඒකයි එක පරක්කුනේ. ඉතින් මේ තියෙන්නේ කිචන් එක දැම්මම පොඩි තිබ්බ දේවල් වලින් කිචන් එක ලස්සන කරගත්තා. හවස් වෙලා ඉතින් දුව පුතත් ගෙදර ඇවිල්ලා ඉන්නේ මේ. ඉතින් හවස පොඩි විවේකයක් හම්බුනේ හින්දා මම මේ පොඩි වැඩක් කරන්න තමයි හදන්නේ. ඉතින් මම මේ මොකද්ද කරන්නේ කියලා පස්සේ ඔයාලට කියන්නම්. ඉතින් දුවත් මට මේකට උදව් කරනවා මේ වැඩේ කරන්න. ඉතින් දැන් දැන් රෑ වෙලා. දැන් ඔය අපි රෑට කන්න තමයි හදන්නේ. ඉතින් අද කන්නේ නම් කඩෙන්. මේ කඩෙන් කෑම ගෙනාවේ මේ මගේ දුවයි පුතයි හින්දා. ඉතින් චුරු ගානවා අම්මේ එක දවසක් හරි කඩෙන් කමු කියලා. මං ගොඩක් වෙලාවට මේ කඩෙන් කෑම ගේන්නේ නැහැ. ඉතින් කොහේ හරි ගියොත් නම් ඉතින් කෑම හදාගෙන යන්නේ. ඒ දවසකට කඩෙන් කනවැරෙන්න. අනිත් දවස්වලට නම් ඇත්තටම කඩ කෑම කන්නේ නැහැ. ඉතින් ඔය දැන් තාත්තට චුරු ගාලා තාත්තා අහන්නේ හැම වෙලාවෙම අම්මා කියන දේනේ කිය චුරු ගාලා කොහොම හරි ඔය තාත්තව කැමති කරගෙන තමයි ඔය රයිස් එක ගෙනාවේ. ඉතින් තාත්තා වැස්ස කියලා බැලුවෙත් නැහැ. මෙයාලා ඉල්ලන හින්දා ජැකට් එක දාගෙන ওই විදිහට දැන් බත් එක ගෙනාවා. බත් එක විතරක් නෙමෙයි තව කොත්තුවකුත් ගෙනාවා. ඉතින් තාත්තා කඩේට ගියාම එකක් කිව්වොත් දෙකක් ගේනවා. ඉතින් මං කැමති නෑ ඇත්තට අපරාධනේ සල්ලි වියදම් කරන්න. ඉතින් අපි මේ වියදම් කරන සල්ලි වලින් අපිට ගෙදරට හොඳට පහේ ගෙනාලා හොඳට හදාගෙන කන්න පුළුවන්. ඒකින්ද තමයි ඇත්තටම මම කැමති නැත්තේ කඩෙන් කන්න. ඉතින් වියදම් කරන සල්ලි අපරාධනේ. ඉතින් දැන් ওই විදිහට 4 දෙනාත් එක්ක රයිස් එක කෑවා. ඔය දැන් ඊළඟට කන්න හදන්නේ කොත්තුව. ඉතින් අපේ දෙන්න කැමති නෑ පිගන් වලට දාලා කන්න. මේ වගේ දෙයක් ගෙනාවම හරිය කැමති 4 දෙනාත් එක්ක එකතු වෙලා මේ කන්න. ඉතින් කන්න බෑ ඉඳගෙන ඇත්තටම කන්න බෑ 4 දෙනාත් එක්ක. ඉතින් හිටගෙන තමයි කන්න වෙන්නේ. ඉතින් මේ විදිහට මමයි හස්බන්ඩ්ුත් ඉතින් මේගොල්ලන්ගේ ආසාව හින්දා ඉතින් මේ විදිහට කනවා. ඉතින් හරි ආසයි මගේ දුවයි පුතයි මේ විදිහට කන්න. ඉතින් එයාලගේ හිතවලට එන ඉතින් අදහස්නේ. ඉතින් බැරි ගාත් ඉතින් මමයි හස්බන්ඩ්ුත් හිටගෙන කනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අපේ එදා දවසේ ඉතින් ගත වුණේ. ඉතින් මාව බලන අලුත් යාළුවෙක් නම් මාව සබ් කරන්නත් ඉතින් අමතක කරන්න එපා. ඉතින් මං එහෙනම් අතට ගිහින් එන්න. ආයිත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එහෙනම් මාව බලන මාව අහන ආදරණීය ඔයාලට මම හදවතින්ම ගොඩක් ස්තුති කරනවා. අදට එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.